ඉතින් අදත් අපි සූදානම් වන්නේ ශිෂ්‍යත්ව විභාගයේ දෙන ප්‍රශ්න පත්‍රයේ පරිසරයේ කොටසට ලකුණු 30ක් ගන්නයි. ඉතින් ඔන්න අදත් අනුකී මම ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගෙදර ඉන්න ඔයාලා දැන් ප්‍රශ්න කීයකට උත්තර දෙන්න පුළුවන් වුණාද කියලා යටින් කමෙන්ට් කරන්න. ඉතින් ඔන්න අදත් ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න 6ට යන්න කලින් අපේ channel එක subscribe කරලා එන්න. අපේ පළවෙනි අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නොවන සාධකයා වන්නේ 1. පස 2. ජලය 3. සෙවන. ඉතින් අපෙන් අහන්නේ ශාක වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයන් නොවේනේ. ඉතින් පළවෙනි පිළිතුර ගත්තොත් පස අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දෙවෙනි පිළිතුර ගත්තොත් ජලයත් අපිට අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අත්‍යවශ්‍ය නොවන්නේ සෙවන. එතකොට ඒකට පිළිතුර තමයි සෙවන. ඉතින් අපේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ගෙවත්තක දක්නට නොලබෙන අංගයකි. ඉතින් 1. වැට 2. ලිද 3. ලියද. ඔන්න ඉතින් අපේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ගෙවත්තක දක්නට ලැබෙන අංගයකිනේ. වැටක් අනිවාර්යෙන් ගෙවත්තක තියෙනවානේ. ගෙවත්තට සත්තු වෙන එක වළක්වන්න තමයි වැටක් තියෙන්නේ. ගෙවත්තක ලිඳකුත් අනිවාර්යෙන් තියෙනවා. ලියදි තමයි ගෙවත්තක නැත්තේ. ලියදි තියෙන වෙලවල් වලනේ. එතකොට අපේ නිවැරදි පිළිතුර තමයි ලියදී. ඔන්න ඉතින් අපේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි වැටකින් ගෙවත්තට ඇති විශේෂ ප්‍රයෝජනයකි. 1. ආරක්ෂාව 2. සුන්දරත්වය 3. ක්‍රමවත් බව. ඉතින් අපෙන් අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි වැටකින් ගෙවත්තකට ඇති විශේෂ ප්‍රයෝජනයකිනේ. ඉතින් අපේ තුන්වෙනි පිළිතුර ගත්තොත් වැටකින් ගෙවත්තකට ඇති මේ විශේෂ ප්‍රයෝජනයක් නෙමෙයි ක්‍රමවත් බව. ඒ වගේම සුන්දරවත් බව. එතකොට ඒකට වැටකින් ගෙවත්තකට ඇති විශේෂ ප්‍රයෝජනයක් තමයි ආරක්ෂාව. එතකොට ඒකට නිවැරදි පිළිතුර තමයි ආරක්ෂාව. ඉතින් අපේ හතරවෙනි ප්‍රශ්නේ තමයි ගෙවත්තකින් ලැබෙන ප්‍රයෝජනයක් නොවේ. 1. අලංකාරය 2. පරිසර දූෂණය 3. අමතර ආදායම් ලැබීම. ඔන්න ඉතින් අපේ හතරවෙනි ප්‍රශ්නේ තමයි ගෙවත්තකින් ලැබෙන ප්‍රයෝජනයක් නොවේනේ. පළවෙනි එක අලංකාරය. ගෙවත්තේ මල් වර්ග පළතුරු වර්ග හදලා තියෙනවානේ. ඒ වගේම අලංකාරය ගෙවත්තට ලැබෙනවානේ. එතකොට ඒක වෙන්න බෑ. තුන්වෙනි එක අමතර ආදායම් ලැබීම. අපිට ගෙවත්තේ තියෙන එළවලු පළතුරු විකුණලා ආදායමකුත් ලැබෙනවනේ. ඒකත් වෙන්න බෑ. එතකොට දෙවැනි පිළිතුර තමයි පරිසරය දූෂණය වීම. ගෙවත්තකින් කොහොමත් පරිසරය දූෂණය වෙන්නේ නැහැ. එතකොට හරි පිළිතුර තමයි දෙවැනි පිළිතුර. අපේ පස්වෙනි ප්‍රශ්නේ තමයි ගෙවත්තක භෝග වගා කළ හැකි ක්‍රමයක් නොවේ. 1. ආදේශ බඳුන් 2. පාත්ති 3. ලියදී. ඉතින් අපේ පළවෙනි පිළිතුර ගත්තොත් ආදේශ බඳුන් භෝග වගා කරන්න පුළුවන්. ඒ වගේම පාත්ති වල අපිට එළවලු පළතුරු එහෙම වගා කරන්න පුළුවන්. එතකොට ලියදි ගත්තොත් ලියදි තියෙන්නේ වෙල්වල් වල. එතකොට ඒක එන්නේ නැහැ. එතකොට ඒකට පිළිතුර තමයි ලියදී. ඉතින් අපි දැන් අපේ අවසාන ප්‍රශ්නෙට යන්න තමයි සූදානම. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපේ 6 වෙනි ප්‍රශ්නේ තමයි ගෙවත්තක වගා කළ නොහැකි භෝගයකි. 1. තක්කාලි 2. වී 3. ගස් ලැබු. ඉතින් ඔන්න අපේ අන්තිම ප්‍රශ්නේ තමයි ගෙවත්තක වගා කළ නොහැකි භෝගයකි. 1. තක්කාලි. තක්කාලි අපිට කොහොමද ගෙවල් වල වගා කරන්න පුළුවන්. එතකොට තුන්වෙනි පිළිතුර තමයි ගස් ලැබු. ගස් ලැබුත් අපිට ගෙවතු වල වගා කරන්න පුළුවන් නේ. එතකොට දෙවෙනි පිළිතුර තමයි වී. වී අපිට ගෙවල් වල හදන්න බෑනේ. එතකොට ඒක නිවැරදි පිළිතුර තමයි වී.
ඉතින් අදත් අපේ ප්‍රශ්න 6 ඉවරයි. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අපි හිනාවෙන් ලෝකේ පුරා ඉගෙන ගමු ආදරයෙන් ගණිතය කියලා සතුටු වෙලා පරිසරය මිතුරන් වෙලා ශිල්ප අත්පන ආයත